අයිබෝන් දුවේ පුතේ අද වීඩියෝ එක අරගෙන ආවේ ශිෂ්‍යත්වයේ භාගය ලියන්න ඉන්න මගේම ආදරණීය දුවලා පුතාලට. පුතේ මේ වෙනකොට ශිෂ්‍යත්වයේ භාගයේ එන ඉංග්‍රීසි ප්‍රශ්න ටිකට මගේ පුතා උත්තර ලියන්න බෑ කියලා දුකින්ද ඉන්නේ. ඒවත් නැත්නම් ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න මම දන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්න ටික අතහැරලා දාලාද ඉන්නේ. එහෙම වෙන්න ඕනේ නෑ. දුක් වෙන්න ඕනේ නෑ. ඒ ප්‍රශ්න අතහරින්න ඕනේ නෑ. ටීචර් අද මේ වීඩියෝ එක අරගෙන මගේ පුතාට ඒ ප්‍රශ්න තුනට හරි උත්තර ලියලා ලබා දෙනේ සම්පූර්ණ ලකුණු 6න් 6ම ගන්න විදිය කියලා දෙන්න. ඉතින් මම ආරාධනා කරනවා මගේ පුතාට වීඩියෝ එක ඉවර වෙනකම් ටීචර් කියන දේ හොඳට අහගෙන ඉන්න කියලා. පුතේ මම ඔයාලට කියලා දෙනවා පසුගිය ශිෂ්‍යත්ව විභාග ඉංග්‍රීසි දැනුම ටෙස්ට් කරන්න ආපු ප්‍රශ්න වලට උත්තර ලියන හැටි. මේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරමු 2023 24 25 අවුරුදු වල ඉංග්‍රීසි දැනුම ටෙස්ට් කරන්න ආපු ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියලා. මගේ පුතා හොඳට අහගෙන ඉන්න. ටීචර් හොඳට කියලා දෙනවා ඒ උත්තර පුතා කොහොමද ගන්න කියලා. හරි පුතේ අපි මුලින්ම සාකච්ඡා කරන්න ගමු 2023 අවුරුද්දේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම ටෙස්ට් කරන්න ශිෂ්‍යත්ව විභාගය ආපු ප්‍රශ්න තුනට උත්තර. පුතේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ 10 11 12 ප්‍රශ්න වලින් තමයි ඉංග්‍රීසි දැනුම ටෙස්ට් කරලා තියෙන්නේ. මම ඉස්සෙල්ලම ආරම්භයේ 10 සාකච්ඡා කරනවා ඊළඟට 12 අවසානයේට 11. පුතේ 10 වෙනි question එක. අපි ගමු 10 වෙනි question එක හොඳට බලන්න පුතේ question එක දිහා. පුතාට පින්තූර දෙකක් දීලා තියෙනවා. ඒ පින්තූර දෙකේ ඉංග්‍රීසි වචනය ලියන්න කියලා තියෙනවා. පුතයි මයි දෙන්නම එකතු වෙලා question එක කියවමු පුතේ. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. ඒ කියන්නේ පින්තූරයට අදාළ ඉංග්‍රීසි වචනය ලියන්න කියලා තමයි එන්නේ. ඒ කොටුවේ ලියන්න ඕනේ පුතේ අකුරු ටික. කොටු ටිකේ right? බලන්න මේ කවුද පළවෙනියටම ඉන්නේ කියලා. පළවෙනිය කවුද? ඔව් මොනරා. මොනරා නේද? මොනරාට අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? peacock. peacock. කොහොමද පුතේ peacock ලියන්නේ? P-E-A-C-O-C-K. P-E-A-C-O-C-K. පුතා ඒ කොටුවට අදාළව එක කොටුවට එක අකුරක් වෙන විදිහට ලස්සනට ලියන්න. ඊළඟට දෙවෙනි පින්තූරය ගන්න පුතේ. මොකක්ද දෙවෙනියට දීලා තියෙන්නේ? ඔව්. වට්ටක්ක ගෙඩිය. වට්ටක්ක වලට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද? pumpkin. pumpkin. කොහොමද අපි pumpkin ලියන්නේ? P-U-M-P-K-I-N. P-U-M-P-K-I-N. හරි ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නය කියමු ඔයයි මයි දෙන්නම එකට. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. පුතේ පළවෙනි එක. parents කියලා ඉංග්‍රීසි වලින් වචන දීලා තියෙනවා. මගේ පුතාගෙන් අහන්නේ සිංහල වර්ඩ් එක. ඔබට පුතා කියන්න බලන්න parents කියන්නේ කවුද? දෙමාපියන්, දෙමාපියෝ, මව්පියන්, මව්පියෝ. නේද? ඊළඟට fire. fire කියන්නේ මොකක්ද? ගින්දර. ගින්න, ගිනි, ගිනි ඇවිලීම ඒ ඔක්කොම ගන්න පුළුවන්. හරි පුතේ අපි දැන් බලමු question number 11. අපි දෙන්නම question එක කියවමුද? පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. right. දැන් බෝඩ් එක දිහා බලන්න පුතේ. මොකක්ද වැකියක් කියන්නේ? වැකියක් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ sentence එකක්. sentence එක structure එකක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා එන විදිය. subject verb object. මම කියලා දෙන්න. ඉස්සෙල්ලෙන්නක පුතාගේ question එකට වචන ටිකක් දීලා තියෙනවා. ඒ වචන ටික මෙන්න මේ order එකට දාන්න කියලා තමයි examiner ඔයාලට කියන්නේ. ඊට කලින් පුතේ අපි බලමු වචන වල තේරුම. has කියන්නේ තියනවා. 10 කියන්නේ 10. sister කියන්නේ සහෝදරිය. rupees කියන්නේ රුපියල්. my කියන්නේ මගේ. දැන් පුතාට මේකෙම පොඩ්ඩක් වචන කැලේ ටිකක් හදාගන්න පුළුවන් නේ පුතේ. my sister පුතාට ආවද? ඔව්. ඒ අදහස ආවද? my sister කියන්නේ මගේ sister. ගන්න පුළුවන් නේද? rupees කියලා තියෙනවා. rupees කියන්නේ රුපියල්. රුපියල් 10. ගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ පුතේ. 10 rupees. ඔන්න මම පොඩ්ඩක් මේ පැත්තෙන් ලියන පුතාටත් පුළුවන් කටුවැඩ කරගන්න
පැත්තකින් rupees 10 rupees. ඊළඟට has කියලා තියෙනවා. has එකත් එක්ක සම්බන්ධ වෙන කිසිම දෙයක් මෙතන නෑ නේද පුතේ? has කියන්නේ පුතා දන්නවා තියෙනවා කියන එක. right? has කියන්නේ පුතේ verb එකක්. right? ඔන්න මම verb එක දාගත්ත ඉස්සෙල්ලම. right? කාටද තියෙන්නේ? මගේ සිස්ටර්ට. my sister. මගේ සිස්ටර්ට තියෙනවා. මොනවද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? මොනවද තියෙන්නේ? 10 rupees. බලන්න පුතේ ආපු order එක. My sister has 10 rupees. verb එක මැදට දාගත්තා. ඒකේ තේරුම අපි බැලුවා has කියලා. has කියන්නේ මොකක්ද? තියනවා කියන අදහස. කාටද තියෙන්නේ? මගේ සිස්ටර්ට. මොනවද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? 10 rupees. පුතාට පැහැදිලි දෙක ආපු විදිය. My sister has 10 rupees. එන්න දැන් දෙවෙනි එකට buy. buy කියන්නේ පුතේ මිලදී ගන්නවා. back කියන්නේ back එක. very good. කියන්නේ කියන අදහස මම පුතාට කියලා දෙන්නම්. want කියන්නේ අවශ්‍යයි. මට ඕනේ නැත්නම් අවශ්‍යයි කියන එක. we කියන්නේ අපි. පුතා දන්නවා. to කියන්නේ preposition එක. මෙතන මම ඒක සම්බන්ධ කරන විදිහ පුතාට කියලා දෙන්නම්. දැන් අපි ගමු පුංචි වචන අපිට පුළුවන් ද කනෙක්ට් කරගන්න කියලා. පුළුවන්. we කියන්නේ අපි. පුතේ අපි එක වෙනම ගමු. ක්‍රියාව කරන්නෙක් වෙන්න පුළුවන් මෙතන we. right? අපි බලමු මම පුතාට කියලා දෙන්නම්. bat. bat කියන්නේ ඔයා දන්නවා bat. අපි එක bat එකක් කරන්න a bat. ඒක ආවේ මෙහෙමයි. bat එකක්. bat එකක්. right? ඊළඟට පුතේ අවශ්‍යයි. ඒක අපි වෙනම ගමු. අවශ්‍යයි. I want. මොකක්ද අවශ්‍ය? මිලදී ගැනීමට. ඔන්න to සම්බන්ධ වුණා. to buy. මිලදී ගැනීමට. එතන පුතේ to කියලා අදහස ආවේ මිලදී ගැනීමට කියන වගේ අදහස. හරි. දැන් අපි චුට්ටක් එක වෙනම බැලුවා. දැන් අපි බලමු අවසාන උත්තරේ ගන්න. මේකේ verb එක ප්‍රධාන verb එක විදියට එන්නේ පුතේ මට අවශ්‍යයි. අපට අවශ්‍යයි. නැත්නම් කාට හරි අවශ්‍යයි. අවශ්‍යයි කියන verb එක. පැහැදිලිද? කාටද අවශ්‍ය? අපට. අපට අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය? මිලදී ගැනීමට. to buy. මොකක්ද මිලදී ගැනීමට අවශ්‍ය? a bat. අයන අවශ්‍යයි. අපට අවශ්‍යයි. කාටද අවශ්‍ය? අපට අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය? මිලදී ගැනීමට. මොකක් මිලදී ගැනීමටද? a bat. We want to buy a bat. පැහැදිලිද පුතේ? right. අපි යන් ඊළඟ question. හරි පුතේ අපි දැන් බලමු 2024 වාගේ ඉංග්‍රීසි දැනුම ටෙස්ට් කරන්න ආපු ප්‍රශ්න 3ට උත්තර ලියන්නේ කොහොමද කියලා. ගන්න පුතේ 2024 10 වෙනි ප්‍රශ්නය. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුළ ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. පුතාට දීලා තියෙනවා පින්තූරයක්. ඒ පින්තූරයට ආදාළ ඉංග්‍රීසි වචනය අර කොටු ටිකක් දීලා තියෙනවානේ පුතේ. ඒ අදාළ කොටුවේ එක කොටුවක එක අකුරක් ගානේ පුතා ලියන්න ඕනේ. මොකක්ද පුතේ ඉස්සෙල්ලම තියෙන පින්තූරේ? කවුද ඉන්නේ? ගොළුබෙල්ලේ නේද? කොහොමද පුතේ ගොළුබෙල්ලට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? වර්ඩ් එක මොකක්ද? snail. කොහොමද snail ලියන්නේ? SNAIL. 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 දෙවෙනි එක පුතේ මොකක්ද මේ? මේ ඉනිමගක් නේද? ඉනිමගට කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? ladder. 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 එක කොටුවට එක අකුරක් ගානේ ලස්සනට ලියන්න ඕන. right? ඊළඟට 12 වෙනි ප්‍රශ්නය. එන්න පුතේ 12 වෙනි ප්‍රශ්නය අපි කියමු එමයි දෙන්නම එකතු වෙලා එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. මගේ පුතාට දීලා තියෙනවා ඉංග්‍රීසි වර්ඩ් එක. පුතා දැන් සිංහලෙන් මේ වර්ඩ් එකට කියන්නේ කොහොමද කියලා ලියන්න ඕනේ. අපි බලමු පුතේ කොහොම එයාපෝට් එක කියලා කියන්නේ මොකක්ද? ඔව් එයාපෝට් කියලා කියන්නේ මොකක්ද පුතේ? ගුවන් තොටුපළ. එහෙම නැත්නම් ගුවන් තොට. ඊළඟට බොටල්. බොටල් කියන්නේ මොකක්ද පුතේ?
බෝතලය. දැන් අපි යමු question number 11. question number 11 වල උත්තරේ teacher question number 11 එකේ උත්තරේ teacher board එකේ ලියලා පුතාට පැහැදිලි කරන්න. හරි පුතේ question number 11 එකේ අර වගේම කියන්නේ මොකක්ද sentence එක ලියන්න කියලා පුතාට දීලා තියෙනවා වචන ටික ඒක ගලපලා මෙන්න මේ order එකට ලියන්න ඕනේ. අපි බලමු වචන ටික අපිට දීලා තියෙන am book a reading eye. හරි අපි දැන් අර්ථවත් වැකියක් හදන්නයි යන්නේ. පුතේ මෙතන අපි බලමු am පොඩ්ඩක් අපි තියමු. මම පුතාට කියලා දෙන්නම් ඒකේ නැහැටි. book අපි මේ දෙන්න එකතු කරලා බලමු meaning එකක් ගන්න පුළුවන්ද කියලා. a book උගන්න පුළුවන්. පොතක් පොතක්. right? reading කියන්නේ පුතේ කියවමින් කියන අදහස right? reading verb එකක් දන්නවා. කියවමින් ඉන්නවා වගේ අදහසක් ගන්න පුළුවන්. I කියන්නේ මම. දැන් චුට්ටක් අපිට තේරෙනවා අර්ථවත් විදිහට ගන්න. right? verb එක තමයි read කියවනවා. කවුද කියවන්නේ? මම. මොකක්ද කියවන්නේ? අපි verb එක චුට්ටක් කියමු. මොකක්ද කියවන්නේ? පොතක්. right. පුතේ මේ verb එකට ing තියෙනවා නම් පුතා දන්නවා එයාට තනියම ඉන්න බෑ. එයාට helping verb එකක් ඕනේ. මොනවද ඕනේ helping verb? is am was were නේද? මේ දෙන තියෙන යාට අවශ්‍ය helping verb එක. මොකද මෙයා verb එකක් විදිහට මෙයාට තනියෙන් ඉන්න බෑ. ඒ හින්දා අවශ්‍ය helping verb එක examiner දීලා තියෙනවා. I am reading a book. මට මතක තියාගන්න පුතේ. මේ ing formation එකක් පුතාට આવොත් verb එකක් එක්ක එයාට යාළුවෙක් ඕනේ. help කරන්න යාළුවෙක් ඕනේ. ඒ යාළුවා තමයි is am was were will be. ඒතර පුතා බලන්න ඔයාගේ sentence එකේ මෙහිම ing එකක් තියෙනකොට ඒ යාළුවා කොහේ හරි ඉන්නවද කියලා. එයාට ඉස්සරහෙන් වා දාන්න ඕනේ. ඒ දෙන්න එකට sentence එකේ ලියන්න ඕනේ verb එකේ. එතකොට මේ බලන්න පුතේ කියවමින් ඉන්නවා. කවුද කියවමින් ඉන්නේ? මම. මොකක්ද කියවමින් ඉන්නේ? a book. ඔන්න අපි meaningful sentence එක හදුවා. පැහැදිලිද? එන්න මෙතනට go යනවා everyday කියන්නේ හැමදාම. to කියන්නේ direction එකක් කියන්නේ කට වගේ අදහස ගන්න පුතේ. we කියන්නේ අපි school කියන්නේ පාසල. අපි බලමු දැන් මේකෙන් meaningful words ටිකක් හදාගන්න. පුතා දන්නවා we කියන්නේ අපි school කියන්නේ පාසල right? එතකොට everyday කියන්නේ හැමදාම පුතා එක දන්නවා everyday. පුතේ go කියන verb එකත් එක්ක එන්න ඕන preposition එක go to යනවා කොහෙටද යන්නේ right? මෙතන නිකන් direction එකක් පෙන්නන්නේ. direction කියන්නේ පුතේ දිශාවක් පෙන්නනවා ඔය කොහෙටද යන්නේ කියලා. ඒතර ඒ දෙන්න එන්න පුළුවන් මේ විදිහට. හරි අපි ගමු පුතේ අර විදිහටම කොහොමද sentence එක ගන්න කියලා. verb එක මෙතන ක්‍රියාව කරන්නේ ක්‍රියාව මොකක්ද? go. ක්‍රියාව කරන්නේ කවුද? අපි යනවා කොහෙටද යන්නේ? to school පාසලට. ඔන්න direction එක පෙන්නුවා right? කවදද යන්නේ? එක දවසක් නෙමෙයි හැමදාම පාසලට යනවා. එක දවසක් නෙමෙයි ඔයා හැමදාම යනවා. every day මේ බලන්න යනවා. කවුද යන්නේ? අපි. කොහෙටද යන්නේ? to school every day. we go to school every day. ඔන්න අපි meaningful sentence එකක් හැදුවා. අපි දැන් බලමු පුතේ 2025 10 වෙනි ප්‍රශ්නය. දෙවැනි පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය. එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය දී ඇති කොටුව තුල ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. මොකද්ද පුතේ මේ පින්තූරේ තියෙන්නේ? ඔව් පිහියක් නේද? අපි පිහියට කියන්නේ කොහොමද ඉංග්‍රීසි වලින්? knife. කොහොමද knife ලියන්නේ? KNIFE. එක කොටුවකට එක අකුරක් එන විදිහට ලස්සනට ලියන්න ඕනේ. යන පුතේ දෙවැනි පින්තූරේ. ඔව් කවුද මේ? මගේ පුතා කියන්නේ මේ කවුද වට තියෙන්නේ? ඔව් මාළුවා. මාළුවට මොකද්ද කියන්නේ පුතේ ඉංග්‍රීසියේ? fish. FISH. right. ඊළඟට අපි යමු පුතේ 12 වෙනි ප්‍රශ්නය. එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. river කියන්නේ මොකක්ද පුතේ? ඔව් ගඟ, ගංගාව, නදිය. ඊළඟට national anthem කියන්නේ ජාතික ගීය. දැන් අපි බලමු question number 11 කොහොමද උත්තරේ
ලියන්නේ කියලා. පුතේ අපි ක්වෙස්චන් එක කියවගෙන ඉමු. ඔයයි මයි දෙන්නම එකට එකතු වෙලා කියවමු. පහතදී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. උත්තරේ ගන්න බෝඩ් එකට එන්න. හරි. එන්න පුතේ ඔයාට කියන්නේ එක්සැමිනර් කියන්නේ අර්ථවත් වැකියක් ලියන්න කියලා. එතකොට පුතේ සෙන්ටෙන්ස් එක ලියන්නේ කොහොමද? සෙන්ටෙන්ස් එක ස්ට්‍රක්චර් එක මොකද්ද? සබ්ජෙක්ට් verb object. දැන් අපි මේ ස්ට්‍රක්චර් එකට මේ words ටික දාගන්න තමයි ඕනේ අර්ථවත් විදියට. එන්න පුතේ in කියන්නේ preposition එක මම පුතාට කියලා දෙන්නම්. in යොදන්නේ කොහොමද කියලා. farmer කියන්නේ ඔයා දන්නවා කවුද? ගොවියා. paddy කියන්නේ ගොයම්. අපි දැන් බලමු මේ වචන එකතු කරලා අපිට meaningfully phrase එකක් ගොඩනගා ගන්න පුළුවන්ද කියලා. paddy කියන්නේ ගොයම් කියන එක, works කියන්නේ වැඩ කරනවා, feel කියන්නේ පිට්ටනිය වගේ. හැබැයි පොතේ මෙතන වෙන වෙනම නෙමෙයි අපි දැන් මේක meaningfully ගොඩනගා ගන්න ඕනේ. ගොවියා ගිහිල්ලා පිට්ටනිය වැඩ කරන්නේ නැහැ නේද? the කියලා තියෙනවා. පුතේ මම ඔන්න meaningfully ගොඩනගා ගන්න හදනවා, උත්සාහයක් දරනවා අපි උත්තරේ ගන්න. මෙතන වැඩ කරනවා කියලා තියෙනවා. හරි අපිට එක verb එක විදිහට ගන්න පුළුවන්. කවුද වැඩ කරන්නේ? farmer. කොහෙද වැඩ කරන්නේ? ඔන්න meaningfully අපි ගොඩනගා ගමු. in the paddy field. paddy field කියන්නේ කුඹුර. දැක්කද ටීචර් උත්තරේ ගත්ත විදිය? කුඹුර. paddy field කියන්නේ කුඹුර. දැන් ගොවියා වැඩ කරන්නේ කොහෙද? in the paddy field. paddy field එක තුල තමයි ඉන්නේ ගොවි මාමා. පැහැදිලිද? in the paddy field කියලා phrase එක අපි ගොඩනගා ගත්තේ ඒකයි. ගොවියා farmer works in the paddy field. පුතාට පැහැදිලිද? එහෙනම් අපි ගමු පිළිවෙලට දාන්න වචන ටික. works කියන්නේ පුතේ ඔයා දන්නවා verb එක ක්‍රියාව. කවුද ක්‍රියාව කරන්නේ? farmer. ගොවියා. කොහෙද වැඩ කරන්නේ ගොවියා? in the paddy field. ටීචර් මෙතන ලියන්න ලොකුවට පුතාට මේ විදිහට in the paddy field. පැහැදිලිද? මම පොඩි එක්ස්ට්‍රා දෙයක් මෙතන පුතාට කියලා දෙන්නම්. දැන් තව මාස 6කින් විතර පුතා 6 වසරේ අප්පම් බබෙක් වෙනවා. මෙතන පුතේ s කියන පුතාට තේරෙනවද මේ verb එකට s එකක් දාලා තියෙනවා. ඒ s එක දැම්මේ මේ farmer කියන්නේ එක්කෙනයිනේ. singular පදයක්නේ. ඒක වචන පදයක්නේ. ඒතකොට අපි verb එකට s දානවා. පැහැදිලි නේද? එහෙනම් උත්තරේ කොහොමද ගන්න පුතේ? farmer works in the paddy field. ටීචර් වගේ නැතුව ඔයා ලස්සනට අකුරු ලියන්න ඕනේ. පුතා පැහැදිලිව අකුරු ලියන්න ඕනේ. right? හරි. එන්න මෙතනට school come bicycle to I buy. අපි බලමු පුතේ මේ structure එකට subject verb object structure එකට meaningfully words ටික දාගන්න. school කියන්නේ පාසල, come කියන්නේ එනවා, bicycle කියන්නේ පුතා දන්නවා bicycle. to පුතාට මතකද මම කලින් එකෙත් කියලා දුන්න direction එකක් කියන්න අපි. ඒ කියන්නේ යන හරි එන හරි දිශාව කියන්න direction එක කියන්න අපි to use කරනවා. I කියන්නේ මම, buy කියන එක මම පුතාට කියලා දෙන්නම් කොහොමද ගන්න කියලා. අපි දැන් meaningfully words ටිකක් ගොඩනගා ගමු පුතේ. come කියන්නේ එනවා පුතා දන්නවා. එනවා කොහෙටද එන්නේ? ඔව් පාසලට. come to school පාසලට. මේ බලන්න පුතේ පාසලට direction එක පෙන්නුවේ. හොඳට බලන්න ඒවා හොඳ points වාගේ චූටි මනසට අවබෝධ කරගන්න පුතේ. to school එනවා පාසලට. පුතේ මෙතන bicycle තියෙනවා. පුතාට තේරෙනවද මේ අර්ථය කියන්න යන්නේ පාසලට එනවා bicycling කියලානේ. එතකොට ඒ වගේ transport mode එකක් ඔයා කියනවා නම් අපි use කරන preposition එක මොකක්ද? by. ඔයා vehicle එකක් කියනවා නම් අනිවාර්යෙන් ඔයා by use කරනතර bicycle. එතකොට ඔයා මතක තියාගන්න මෙතන by ආවේ ඔයා use කරන vehicle එකෙන් bicycling එනවා කියන අදහස ගන්න ඕනේ හින්දා. ඔන්න දැන් අපි meaningfully වචන ටික හදාගත්තා. දැන් අපි ගමු sentence එකට එන්න පුතේ. sentence එක ලියන්නේ කොහොමද කියලා අපි බලමු. come කියන්නේ පුතා දන්නවා මොකක්ද? එනවා very good. verb එකක්. කවුද එන්නේ? මම.
ක්‍රියාව කරන්නේ කවුද? මම එනවා කොහෙටද එන්නේ? ඔව් පුතේ to school පාසලට. පුතේ ගොඩක් වෙලාට මේ to හැලෙනවා මගේ පුතාගේ අතින්. හොඳට බලන්න පාසලට ඩිරෙක්ෂන් එකක් එන්නේ කොහෙටද? පාසලට. කොහොමද එන්නේ? ටීචර් මේ ටික පොඩ්ඩක් මකන්නම්. කොහොමද එන්නේ? ඔව් by bicycle. right? එන අපි ආය ඇනලයිස් කරමු. එනවා මම I come කොහෙටද එන්නේ? to school පාසලට. කොහොමද එන්නේ? by bicycle. හරි. I come to school by bicycle. හරි පුතේ, මගේ පුතාට පැහැදිලි වුණා නේද එහෙනම් උත්තර ලියන්නේ කොහොමද කියලා? ඇත්තටම ඉංග්‍රීසි අමාරුද? නෑ නේද? දැන් උත්තර ලියා ගන්න පුළුවන් නේද මගේ පුතාට? ඉතින් ටීචර් ඉස්සරහටත් මේ වගේ පුතාට past paper questions අරගෙන උත්තර ලියන හැටි කොහොමද කියලා දෙන්න. ටීචර්ත් එක්ක දිගටම රැඳිලා ඉන්න. පුතේ past papers විතරක් නෙමෙයි ටීචර් විභාගයේ ලං වෙනකම් පුතාට model questions, වචන ලියන හැටි, sentence හදන හැටි මම කියලා දෙන්න. ටීචර්ත් එක්ක රැඳිලා ඉන්න. චුට්ටක් ඉන්න මගේ පුතේ. පුංචි මතක් කිරීමක් කරන්න. පුතා දන්නවද මේ ඉංග්‍රීසි ටෙස්ට් කරන questions වලට පුතාට ලකුණු 6ක් එනවා නේද? 6න් 6ම ගන්න අපි උත්සාහ කරන්න ඕනේ පුතේ. ඒ ලකුණු 6 හරිම වැදගත්. ඒ අය දන්නවද? පුතාට ශිෂ්‍යත්වයේ පාස් වෙන්න, ඒ වගේම ඔයා පාස් කරන ඉස්කෝලේට යන්න, ඒ වගේම තමයි වැඩිම ලකුණු ගත්ත ළමයි අතරට එන්න මේ ලකුණු 6 ඉතාම වැදගත්. ඉතින් මගේ පුතේ බය වෙන්න එපා. ටීචර් වාට උදව් කරන්නම්. අපි අද ඉඳන් ඉංග්‍රීසි ප්‍රශ්න ශිෂ්‍යත්ව විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න වලට උත්තර ලියන හැටි සාකච්ඡා කරමු. ඉතින් මම ආරාධනා කරනවා මගේ රත්නම් පුතාට මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. ගිහින් එන්න. ආයිබෝවන්.